කලාකරුවෝ ගැන කතා කරද්දී මට මතක් වෙන චරිතයක් තමයි සවිතා පෙරේරා මහත්මිය කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ කතාව කියන්නට හේතු වෙන්නේ මොකද අපි පහුගිය කාලේ මේ සමාජ මාධ්‍ය තුල අපිට දකින්නට ලැබෙනවා. මට මතක හැටියට කුෂිකර්ම අමාත්‍යාංශයට සබීතා පෙරේරා මහත්මියට අයත් ගොඩනැගිල්ලක් පාවිච්චි කරා. ඉතාමත්ම විශාල මුදලකට වසර ගණනාවක් තිස්සේ කියන චෝදනාව එක්තරා ඇමතිවරයෙකුට එල්ල වෙනවා සහ එහෙම ලොකු කතා බහක් මේ සමාජ මාධ්‍ය පුරාම අපි දකිනවා. ඒ වගේම තමයි එතුමිය කියලා තිබුණු දෙයක් තමයි ඇයට මේ ලංකාවේ සිනමාවට වඩා ලංකාවේ පිළිගැනීම තිබුණට වඩා විශේෂයෙන්ම ගත්තොත් පාකිස්තාන් රට තුල ලොකු ඉල්ලීමක් නැත්නම් අවස්ථාවක් ඒ රටෙන් දීලා තිබුණා. පාකිස්තානයේ රටේ සිනමාවත් එක්ක සම්බන්ධ වෙලා කාලයක් වැඩ කරා කියන කාරණාව යම් යම් තැන්වල කියලා තියෙනවා මම දැක්කා. ඉතින් එහෙම කල්පනා කරලා බලද්දී එයත් ඇත්තටම මුස්ලිම් ජාතික කාන්තාවක්ද කියලා හිතන්නට සිද්ධ වෙලා තියෙනවා. හේතුව තමයි අපි ඒ කාලෙම වගේ මේ රටේ සිංහල සිනමාව තුළ හිටිය කෙනෙක් තමයි සසී විජේන්ද්‍ර මහත්මයා කියලා කියන්නේ. එතකොට සසී විජේන්ද්‍ර මහත්මයා කියලා කියන්නේ සිංහල සිනමාව තුළ හිටිය නළුවෙක් හැටියට අපි සසී විජේන්ද්‍ර සිංහල නළුවෙක් කියන කාරණාව දැනන් ඉන්නේ. හැබැයි අපි මෑත කාලයක දකිනවා ඔහු මුස්ලිම් ජාතික නමකින් ඉස්ලාම් භක්තිකයෙක් හැටියට පෙනී ඉන්නවා. ඉතින් මේ වගේ ඇත්තටම මේ රට ඇතුලේ මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ කිසියම් ආකාරයකට ව්‍යාජ විදිහට තමන්ගේ නම ගම වෙන විදිහකට භාවිතා කරලා සමාජය තුළ තමන්ගේ අනන්‍යතාවය සංගවලා ජනප්‍රිය වෙලා නිහඬව ඉඳලා තමන්ගේ අනන්‍යතාවයට පහු කාලයක යොමු වීම කියලා කියන්නේ මම හිතන්නේ මේ සමාජයේ කිසියම් විදිහකට රැවටීමට ලක් කළ පුද්ගලයන් විදිහට තමයි ගොඩක් වෙලාවට අපිට පිළිගන්නට සිද්ධ වෙන්නේ. මොකද තමන්ගේ අනන්‍යතාවය මත කටයුතු කරා නම් ඒක කිසි අපිට ගැටලුවක් නැහැ. අපි ඒක දන්නවා. හැබැයි ව්‍යාජ විදිහට සමාජයක් තුළ ඒ සමාජයේ ඉන්න අය විදිහට නම් ගම් වලින් හැසිරීමෙන් පෙන්눔 කරලා පහු කාලෙක ඊට හාත්පසින්ම වෙනස් විදිහට කටයුතු කරනවා. මම හිතන්නේ ඒක සමාජයේ ඇන්දීමක්, රැවටීමක්, ව්‍යාජත්වයක් කියන කාරණාවත් අපි වටහා ගන්නට ඕන. ඉතින් ඒකටත් මම හිතන්නේ සසී විජේන්ද්‍ර මුස්ලිම් නමකින් සහ ඉස්ලාම් භක්තිකයෙක් විදිහට මේ සමාජය තුළ බොහෝ කාලයක් සිනමාව තුළ කටයුතු කරලා පහු කාලෙක තමන්ගේ අනන්‍යතාවයට යන්නේ. ඉතින් එතකොට අපිට හිතන්නට වෙනවා කලක් තිස්සේ මේ කලාව තුළ මේ විදිහට ලොකු රැවටීමකට මේ පිරිස් සහභාගී වෙලා තියෙනවා, සම්බන්ධ වෙලා තියෙනවා කියන කාරණාව මම හිතන්නේ අද කල්පනා කරලා බලන්නට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණාව මතක් කරේ සමාජයේ මම හිතන්නේ හිතන්නට අපට මේක අවස්ථාවක් වෙන හින්දා කියන කාරණාවත් මතක් කරනවා. ඒ වගේම තමයි ඇත්තටම මම හිතන්නේ කෙනෙක් තමන්ගේ අනන්‍යතාවය සංගවගෙන සමාජයක් තුළ ජීවත් වෙනවා නම් ඒකම මම හිතන්නේ සමාජයට කරන හානියක් කියන කාරණාවත් ඔබ කවුරු වුණත් වටහා ගන්නට ඕන කියන එකත් මතක් කරනවා.